අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝබිතනා හිමිපාණන් වහන්සේ සිංගප්පූරුව මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී හදිසියේ උන්වහන්සේගේ අපවත් වීම සැලවීමත් සමගම මුළු මහත් ශ්‍රී ලංකා බෞද්ධ හා අන්‍ය ආගමික සියලු දෙනාම දැඩි ලෙස සංවේගයට පත්වන බව විවිධ මාධ්‍ය වලින් අපට දැනගැනීමට හැකි වුණා. උන්වහන්සේ කෝට්ටේ නාග විහාරයේ විහාරාධිපති හිමි ලෙසද සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති ධුරයේද උන්වහන්සේ මේ දක්වාම කටයුතු කරනු ලැබුවා. දේශපාලනික වශයෙන් රජයට හා විපක්ෂයට අවවාද අනුශාසනා ලබා දෙමින් උන්වහන්සේගේ දායකත්වය ශ්‍රී ලංකාවේ උන්නතිය වෙනුවෙන් ලබා දෙනු ලැබුවා. ඒ වගේම 80 දශකයේ පමණ රට වෙනුවෙන් සෑම මොහොතකම පෙරට පැමිණ හඬක් නගන්නට තරම් උන්වහන්සේ ක්‍රියාකාරී හිමිනමක් වුණා. ශාසනික වශයෙන්ද අපමණ මෙහෙවරක් ඉටු කළ නාහිමිපාණන් වහන්සේ නමක් ලෙස අවිවාදයෙන්ම ඉතිහාසයට උන්වහන්සේගේ නම මේ වන විටත් එකතු වී හමාරයි. සදාතනික වූ ලෝකයේ ඔබ වහන්සේගේ අපවත් වීම ලෝ දහම නැවත නැවතත් අපට පසක් කර දෙනවා නොඅනුමානයි. ශ්‍රී ලංකාවේ හා පිටරට සේවයේ නියුතුව සිටින රටවිරුවන්ද සමග MR සේනාව වෙනුවෙන් අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝබිතනා හිමියනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.